තාව තරහින් ඉන්නේ කවුද? 100ක් ගත්තොත් දෙකයි බං හොඳ. මේකෙත් එක්ක. මේකෙත් එක්ක මුදර කතා කරලා හිටියට. ඒක බීලා යන ගමන් බැන යනවා. බැන යන්නේ ඒකනේ. තව මොනවද කියන්නේ? බං බල මොනවා හිතුවත් මේකේ වැරදි කරලා නැහැ. එහෙමද? එනේ. හොඳයි. එතකොට මේ කාගේ අවසරයෙන් තමයි මෙහෙට ආවේ? මේ දරුවා ගැඟට ආවේ කාගේ අවසරකින්ද? මම ඉතින් ආයේ මේ කෙල්ලට ඖෂධ වර්ම දීලා යනවා. හොඳයි. ඒකනේ. එතකොට හොඳයි. තම කාගේ කියන්නේ මොන දෙවියන් අවසරයකින්ද නැත්නම් වෙන බලවේගකින්ද මොකකින්ද ආවේ? මම ආවේ නාගප්‍රතිනි මෑණියන් වහන්සේ හරහා. හොඳයි. ඒකනේ. හොඳයි. එතකොට මේ දරුවාගේ භූමිය මොන හරි දවසක ගැටලු තව තියෙනවද? ඊට බන්ධන දෙකක් තියෙනවා. ඊට බන්ධන දෙකක් තියෙනවා. හොඳයි. ආය එච්චරයිද? බලන්න. බලන්න. මේකිට ආපු දවසේ ඉඳන් මේ මිනිස්සු කොඩි විනු කරනවා. මේකේ පෙර පින් හින්දා. ඔව්. මේකේ වටන්න බැරි වුණා. එතන මේ දරුවාගේ ඇඟට මොනවද තව ගැටලු තියෙනවද දෝෂ? ගැටලු දෝෂ තියෙන මොනවද තියෙන්නේ? මේකේ සම්පූර්ණ හිර වෙලා ඉන්නේ. හිර වෙලා ඉන්නේ. අපි ඒ හිර ටික අරලා හදලා දෙන්න. තේරුණාද? හවුද? ආය තමර මොනවාරි පිම්පෙත් අනුමෝදන් වෙන මොනවාරි තියෙනවද අපි? තමර මොනවාරි පින් ඕනේද? ඇතිද? පින් ඕනේ. හොඳයි. බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේලා මමනේ. කොහෙද ඉන්නේ බුද්ධ ගයාවේ? බෝධීන් වහන්සේලා. හරි. බෝධීන් වහන්සේ කා තමයි තමුන් ඉන්නේ. හොඳයි. හොඳයි. එහෙනම් මේ දරුවාගේ පාතාව පොඩි ගැටලු තියෙනවා නම් මේ දරුවා හයි. ඒගොල්ලන්ට විසඳුමක් දෙන්නකෝ. තේරුණාද? හොඳයි. එහෙම දිරලා තමයි අපි ගම්මාරි හොඳට කොසල්. හොඳයි. ඔක ආගටියා කරන විස්තර මොනවද?